ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණට ඊට පස්සේ ජාතික ජනබලවේගය නිර්මාණය වුණාට පස්සේ ජාතික ජනබලවේගයට අපිට අරමුණු ප්‍රතිපත්ති වැඩපිළිවෙළවල් තිබ්බ අපිව ප්‍රකාශයටපත් කරා. 2019 අපි 3%නේ ගන්නේ. හැබැයි එතකොට ඒ වෙලාවේ අපේ වැඩපිළිවෙල මිනිස්සු පිළිගත්තේ නැහැ. ඒ වෙනකොට ගෝඨාභය රාජපක්ෂගේ ජාතිවාදී වැඩපිළිවෙල පිළිගත්තා මේ සමාජය. ඊට පස්සේ ඒක අසාර්ථක වුණා, ආර්ථිකවත් අසාර්ථක වුණා, රට බංකොලොත් වුණා, වෙන පාරක අපි ආවා. එතකොට 2024 සැප්තැම්බර් මාසේ ජාතික ජනබලවේගය දිනනකොට ලෝක ඉතිහාසෙම වෙනත් ආකාරයක සලකුණු කරලා අපි විශ්වාස කරන්නේ සරලවම ගත්තොත් අපෙන් බලාපොරොත්තු වෙච්ච දේවල් මේ සමාජෙ දෙකයි තියෙන්නේ. ඒ කියන්නේ ස්ලයිස් තු ගත කරන්න පුළුවන්. නමුත් අපිට මේ දෙකකට ගොනු කරන්න පුළුවන්. පළවෙනි එක තමයි කඩාවැටිච්ච රටේ ආර්ථිකය ස්ථාවර කරලා ආර්ථිකය ඉදිරියට ගන්න. මේක අපිට තියෙන බරපතල ආර්ථික ගැටලුවක්, ආර්ථික කඩාවැටීමක්, ජනතා ජීවිතවල කඩාවැටීමක් තිබුණානේ. අපි ඒක පහු කරගෙන ඉන්නේ. එතකොට ඒක ඉස්සරහට ගැනීම තමයි එකක්. දෙවැනි එක අපි හිතන්නේ ඒකට හේතු වෙච්ච මේ රටේ දේශපාලන සංස්කෘතිය සහ නීතිය සම්බන්ධ කාරණය නැවත යථා තත්ත්වයට පත් කිරීම. ඒ කියන්නේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම, දේශපාලඥයයි කරන වියදම් සහ රාජ්‍යයකරණයේ මැදිහත් වීම සහ දූෂණය, වංචාව නැවැත්වීම, නීතියේ විධානය ස්ථාපිත කිරීම, දේශපාලන විතර නෙවෙයි නිලධාරී සම්බන්ධයෙන්. නීතියේ විධානය ස්ථාපිත කිරීම, මේ රටේ සාමාන්‍ය පුරවැසියාටත් බලය සහිත තැනැත්තන්ටත් එක නීතියක් ක්‍රියාත්මක කරන තැනට පත් කිරීම, අපරාධකාරයන්ට දඩුවම් දීම, මද්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ වගේ දේවල් තුරන් කරලීම, ඔන්න වගේ අර මේ පැත්ත තියෙනවා. නැවත ආර්ථිකේ කොච්චර හොඳ වුණත් ලංකාවේ ගියපු විදිහට ජීවත් වෙන්න බෑ. ඒ කියන්නේ අපි දන්නවා අපේ වෘත්තිකයන් ගත්තොත් මට පුද්ගලික වද්දකින් තියෙනවා ලංකාව අතරලා ගියේ පඩි අඩුයි කියලා නෙමෙයි. වෛද්‍ය ක්ෂේත්‍රයේ සෑහෙන ගියා. හිටියා. ඒ කියන්නේ පඩි අඩුයි කියලාම නෙමෙයි. එහෙම ගියපුවා ඇත්ත ඇති. පඩි අඩුයි කියලාම නෙමෙයි මගේ ළමයා කොහොමද මේ රටේ හදන්නේ කියලා. කොල්ලට දැන් අවුරුදු 4යි. තව අවුරුදු 6-7ක් යනකොට මේ කොල්ලා කොහොමද මෙතනින් පාරට දාන්නේ කියලා. අයිස් කුඩු පාතාලය මද්ද්‍රව්‍ය ඊට පස්සේ මේක අනිත් තියෙන දේවල් සංස්කෘතිය ඊට පස්සේ මේ රටේ කොන්දකලින් තියාගෙන මිනිහෙකුට ජීවත් වෙන්න බැරිකම තනියෙන් නැගිටින්න බැරිකම අල්ලසප්පගාව දෙන්නු වැඩක් කරන්න බැරිකම මෙන්න මෙහෙම ව්‍යසනයක් අපේ රටේ තිබුණනේ. ඒ ඔක්කොම හේතුවකින් මෙතෙන්ට ආවේ. එතකොට ඔබ කියන කාරණේට આવත් ඔන්න ඔය දෙක. එතකොට ආර්ථිකය අපි මම හිතන්නේ අපි කතා කරමු ස්ථාවරත්වයේ සම්බන්ධයෙන් අපිට තෘප්තිමත් වෙන්න පුළුවන් ජනතාවට තෘප්තිමත් වෙන්න පුළුවන් හැම පැත්තකින්ම අපි ඉස්සරහට මෙන්න ඉන්නවා. ඒ කියන්නේ ඔක්කොම කරලා නෙමෙයි ස්ථාවරත්වයේ මත ස්ථාවර කරලා තියෙනවා. කරමින් ඉන්නවා. එතකොට දේශපාලන සංස්කෘතිය ගත්තොත් ඔබ කිව්ව එක හරි. එතකොට දේශපාලන සංස්කෘතියේ මේ කියන්නේ වෙනස කියන එක එකක් අපෙන් පටන් ගන්න ඉපේ. ඔව්. ඒ කියන්නේ දැන් දේශපාලන සංස්කෘතිය එකක්. අපි කතා කරලා ඊට පස්සේ නීතිය විධාන ස්ථාපිත කිරීම තව එකක්. එතකොට දේශපාලන සංස්කෘතිය ගැන ඉදිරියට තියාගෙන කතා කරලා ඔබේ ප්‍රශ්නෙට આવොත් එහෙම දැන් අර ඒ පොලිටිකල් විල් එකක් ඕන. ඕනේ. පොලිටිකල් විල් එකක් ඕනේ. ඒ කියන්නේ මෙහෙමනේ. දැන් මේ අධිකරණ පද්ධතිය නීතිපති දෙපාර්තමේන්තුව මේ සියල්ල මල්ලස් දූෂණ කොමිසම මේ ඔක්කොම තිබුණනේ. දැන් අපි ඇවිල්ලා තාම අලුත් ආයතනයක් හැදුවේ නැහැ. තාම මේ ආයතන තියෙනවා. බොහෝ ආයතන වල ඉන්න නිලධාරීන් මාරු කරලත් නැහැ. ඒ කියන්නේ සභාපතිලා නැත්තම් ඒ නිලධාරීන් බොහෝ ආයතන වල ඒ පිරිස තමයි සමහර ඒවා ඉන්නේ. එතකොට හැබැයි දැන් වැඩේ වෙනවා කියලා පේනවනේ. ඒක වෙන්නේ ඇයි? ඒක වෙන්නේ හැබැයි වැඩේ වෙනවා කියලා පේනවා. දැන් අල්ලසා දූෂණ කොමිසම ක්‍රියාත්මක වෙනවා. නඩු වැටෙනවා. නඩු යනවා. අධිචෝදනා ගොනු වෙනවා. මහාධිකරණ චෝදනා ගොනු වෙනවා. දැන් ඒක නෑ කියන්න බෑනේ. ඕන කෙනෙක්ට දැන් පේනවා මේ පරණ නඩු දූෂිතයන් හරි මොන හරි තියෙන චෝදනා දේශපාලනඥයන්ට බලය තිබ්බයට නඩු වැටෙනවා. දේවල් වෙනවා. ඒතර ඕක වෙන්නේ පොලිටිකල් විල් එකක් ඕන කියන එක තේරුම තමයි අපි ගිහිල්ලා මේක දාන්න අරක දාන්න කියන එක නෙමෙයි. මෙච්චර කල් මේක නවත්තගෙන තිබුණු තැන් ටිකක් තිබුණානේ. ඒ කියන්නේ දේශපාලන බලය විසින් මේවා නවත්තගෙන තිබුණේ. අධෛර්යමත් කරන්න පුළුවන්. අධෛර්යමත් කරා නැවැත්තුවා ඔබ මතක් කරගන්න නඩු නීතිපති දෙපාර්තමේන්තුවෙන් නඩු කීයක් විසික්කනවද කියලා. චෝදනා ගොනු කිරීමේ අඩුපාඩු කියලා අධිකරණයෙන් කියනවා. මොකද්ද මේ වාර්තාව නැහැ කියලා අස්තර නැහැ කියලා අයින් කරනවා සීල් එක නැහැ කියලා අයින් කරනවා තාක්ෂණික කරනවා දැන් නැහැ නේ තාක්ෂණික කරනවා නීතිපති දෙපාර්තමේන්තුව ඒවා වට්ටලා තිබුණේ ඒ කියන්නේ නීතිපති දෙපාර්තමේන්තුව නීති විකල්ප දෙපාර්තමේන්තුව දෙමම අර පුද්ගලික ආංශික අධීක්ෂණ කාර්ය සභාව සභාපති ඉදිරින්න ඔය සම්බන්ධව ඒන නිලධාරි මහත්මීන් කියන්නේ කියන්නේ ඒ අඩු සේවක අඩුපාඩුව 150ක් සේවකයෝ නැහැ සමහර තැන්වල දැන් තමයි බඳවාගෙන කරන්නේ දැන් තමයි බලාත්මක කරන්නේ එක පැත්තකින් ඒ පැත්තෙන් ව්‍යුහය පැත්තෙන් අනික් පැත්තෙන් දැන් අපි උන්ට විශ්වාසය හදලා තියෙනවා දැන් මීට කලින් තිබුණේ දේශපාලන දඩුවම් කරොත් ඊළඟ ආණ්ඩුව මාරු වෙද්දි මොකක් වේද කියලා නිලධාරීන් දන්නේ නැහැ. දැන් අපි විශ්වාසවල තියෙනවා ඔබේ වැඩේ තමයි ඒක කරන එක. ඒක නොකරොත් තමයි වගකින් පැහැර හැරීමක් වෙන්නේ. ඒතකොට විශ්වාසයෙන් යුතුව ඒ කියන්නේ 아무තු දෙයක් නෙමෙයි. මේක මිගොන් හිතන්නකෝ මේකේ ලස්සනම දේ තමයි අපි ඇවිල්ලා ආයතන වෙනස් කරෙත් නැහැ. ඔව්. ආයතන තියෙන්නේ තේ ටික. අධිකරණ පද්ධතිය තියෙන්නේ තේ ටික. ඊටසේ මොනවාද නීතිය තියෙන්නේ ඒකමයි. විවස්ථාව කියලා නීති වෙනස් කරලා නැහැ තාම බොහෝ දේ තියෙනවා. යම් පනතියක් ගියක් තියෙනවා. හැබැයි වැඩේ වෙනවනේ. ඒ වැඩේ වෙන්නේ මේ ආණ්ඩුව කිව්ව විදිහටම මේක කිරීමේ දේශපාලන උවමනාව. මේ වැඩේට අදාළ දේශපාලන උවමනාව සහ උනන්දුව
මේ ආණ්ඩුව එක දැඩි තීරණයක් සහිතව ඉන්න නිසා ඉතින් ඒ හින්දා නිලධාරීන්ට මේකට මැදිහත් වෙන පුද්ගලයන්ට ආයතන වලට අවස්ථාව ලැබිලා තියෙනවා හරියට වැඩේ කරන්න. බයක් නැතුව සැකයක් නැතුව හරියට වැඩේ කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒක තමයි පොලිටිකල් විල් එකේ වැදගත්කම. දැන් අජිත් කියන්නේ දැන් ඇත්තටම මේ සමහර ආයතන තිබුණා. සමහර ඕනනම් දත් ගලවන්න පුළුවන්. නැත්නම් දත් හයි කරලා නැති හපන්න බෑ. ඒතර ආයතන තිබුණා. ඒ හින්දා එක්තරා කාර්යයකට උන්ට අවශ්‍ය දැන් බලය ලැබිලා. දත් ගලවන්නත් පුළුවන් දත් මේ හයි කරන්නත් පුළුවන් සහ හපන්න එපා කියලා තියෙනවා. කියන්නත් ඔව්. ඒක හපන්න පුළුවන් හපන්න දෙන්නෙත් නැහැ. ඒ විදිහට අර දඩබල්ලෝ වගේ තමයි සමහර ආයතන මේ ක්‍රියාත්මක වුණේ කියන්නේ. හැබැයි දැන් මේ දත්හයි කරාම විපක්ෂය කියන විදිහට ඔන්න දැන් පොඩි අර පැරඩොක්ස් එකක් ප්‍රතිරෝධයක් ඇවිල්ලා ආණ්ඩුවටම පාරාවලල්ලක් කියලා. උදාහරණ ගත්තොත් වත්කම් බැරකම් ප්‍රකාශ කරමු. දැන් නලින්ද ජයතිස්ස කැබිනට් ප්‍රකාශකවරයා ඇමතිවරයා කිව්වා මේ හරි අපේ ඒවා දාලා තියෙනවා. අපේ ප්‍රකාශ ටික දාලා තියෙන ප්‍රශ්නයක් තියෙනවා ඕන කෙනෙකුට පුළුවන් කම්ප්ලේන්ට් කරන්න. හැබැයි එහෙම කිව්වට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ අතන ප්‍රශ්නයක් එනවා. ඒ පාරේ යනවා වසන්ත සමරසිංහගේ මෙච්චරයි. මේ තව කතානායකවරයාගේ මෙච්චරයි. එතකොට ආපු ප්‍රශ්නේ තමයි දැන් ඔන්න ආණ්ඩුවට කියලා වුණා අන්තිමට වත්කම් බැර ගන්නද කියලා. ඇත්තටම ආණ්ඩුවට කියලා වුණා වගේ නේද? නෑ. බිගුන් මම කියන්නේ මගේ අදහස ඉතාම හොඳ මේ සාකච්ඡාව ආපු එක. ඒකෙන් දැන් අපි කතා කරන්නේ මොනවද කියන්නකෝ. මෙච්චර කල් අපි මිනිස්සුන්ගේ ගෙවල් වල කඩපිල් වල ඒ කියන්නේ ඕපදූප කතා කරන තැන්වල නිල නොවන තොරතුරු කතා කරන තැන්වල තමයි අරයට අරකක් තියෙනවා. අරයට අරෙහි ඉඩමක් තියෙනවා. මෙයාට මෙහි ගෙයක් තියෙනවා. අරයා වාහන 3ක් අරගෙන නේද? අර මහත්තයාට මෙහෙම එකක් දීලලු නේද අර කම්පැනි කියලා. ඔන්න ඔහොමනේ මේ දේශපාලනඥයන්ගේ වත්කම් ගැන කතා වුනේ. දැන් පළවෙනි වතාවට දේශපාලනඥයන්ගේ වත්කම් ප්‍රසිද්ධ කරලා තියෙනවා. ප්‍රසිද්ධ කළ යුතුයි. ඒතර මගේ වත්කම් මම ප්‍රසිද්ධ කරලා තියෙනවා. හොඳයිනේ. එතකොට ඔකේ තියෙන වත්කම් තියෙන එක නෙමෙයි ප්‍රශ්නේ. ඒ කියන්නේ අපි කවදාවත් මිනිසුන්ට වත්කම් තියෙන එක ප්‍රශ්නයක් කියලා කිව්වේ නැහැ. මිනිසුන්ට වත්කම් තියෙනවා. දැන් මේ තියෙන මේ පුද්ගලික දේපල ක්‍රමයක් නේ තියෙන. ඒතකොට මේ එළියට බහලා විදිනකොට දකින්න ඉඩ කඩන් මේවා රජෙ හිටන් ඇරුණකොට ඉඩ කඩන් දේපල ආයතන ව්‍යාපාර මිනිස්සු අතිව තමයි. එතකොට අපේ පක්ෂෙත් ලොකු පක්ෂයක්. එතකොට ඒක තුලේ විවිධාකාර මිනිස්සුන් කියන්නේ වත්කම් තියෙන අය ඉන්නවා. සාමාන්‍ය ප්‍රමාණය අය ඉන්නවා. ඉතාමත් සිරුවෙන් දේශපාලනය කරන සහෝදර සහෝදරියන් ඉන්නවා. හැම තරාතිරකම කට්ටිය ඉන්නවා. එතකොට සමහර සහෝදරවන්ට වත්කම් වැඩිපුර තියෙනවා. සමහරට අඩුවෙන් තියෙනවා. සමහරට එහෙටි වත්කමක් නැහැ. එතකොට ඒක ගැටලුවක් නැහැ. මම කියන්නේ මම මේකට එන්නම් අපි දේශපාලන සංස්කෘතිය ගැන අනික් පැත්තේ. එතකොට දැන් වසන්තගේ හරි කහාගේ හරි අපි සහෝදරුන්ගේ දැන් ඒ තියෙන්නේ ඒගොල්ලෝ දාපු එකනේ. කවුරුවත් විමර්ශන කරලා හොයාපු එකක් නෙමෙයි. ඒ අදාළ മന്ത്രിවරු ඇමතිවරු Taman විසින් කොලේ පුරවල අස්සම් කරලා දිවුරු ප්‍රකාශයක් දීලා බාර දීපු කවර එක දාලා සීල් කරලා බාර දීපු වත්කම් ප්‍රකාශය තමයි මේ අරගෙන මෙන්න බලන්න මෙයාට තියනවා කියලා කියන්නේ. ඒතර මෙන්න බලන්න මෙයාට තියනවා කියලා රූපాయి නාලිකෙන් එල කියන්න ඕනේ නැහැ. ඒක යාම කියපු එක. ඒතර කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කොහොමද ඔහම ආවේ කියලා මම හිතන්නේ ඒක පැමිණිලි කරන්න පුළුවන්. ඒ කියන්නේ නලින් ජයතිස්ස සහෝදරයා මෙතුවා කියපු එක හරි. ඒක තමයි ක්‍රමවේදය. එතකොට ඊට වඩා මම හිතනවා දැන් දේපල කියන්නේ දැන් දේපල අයථා ලෙස උපයාගත්තද කියන එකනේ ප්‍රශ්නේ. කෙනෙක්ට දේපල තියෙන එක නෙමෙයිනේ. මිගුන්ට අපි ඉපදෙන තැන අපි තීරණය කරන්නේ නැහැ නේ. ඒතර මිගුන්ට පරම්පරාවෙන් හම්බෙද්දී දේපල තියෙන්න පුළුවන්. ඔබේ ජීවිත කාලේ ඔබ යම් වෘත්තීය භාවයක් තියෙනවා. ඔබ උපයාගන්නකු වැඩි කරගන්නකු දේපල තියෙන්න පුළුවන්. ඔබට බිරිඳකින් ආපු දේපල තියෙන්න පුළුවන්. දේපල විදාකාර තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඔව්. පින කියලාත් කිව්වේ. ඒකට ඒ වගේ පින් කාර්යයක් තියෙන්න පුළුවන්. එතකොට ඉතින් ඒ හින්දා මේ ප්‍රශ්න තියෙන එක නෙමෙයිනේ. ඒතර ප්‍රශ්න තියෙන්නේ යම් දේපලක් දේශපාලනය තුලින් දේශපාලන බලය පාවිච්චි කරලා දේශපාලන බලය හරහා ව්‍යාපාර කරලා දේශපාලන බලය හරහා කප්පම් මල්ලස් අරගෙන දේශපාලන බලය හරහා දූෂණය වංචාව සිද්ධ කරලා කොමිස් අරගෙන හම්බ කරලා තියනවාද කියන එක. ඔය වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීමේ අරමුණ මොකද්ද? දැන් මේ ක්‍රියාවලිය අපි මැදිහත් රටයක් විධිමත් කිරීමේ අරමුණ මොකද්ද? ඒ අරමුණ තමයි දේශපාලකයා අනාගතයේදී මේක කරන එක නවත්තන එක. අතීතයට දාලා දඩුවම් දෙනවා අනාගතයේදී ඒක නොකරන ක්‍රමවේද හදනවා. දැන් බලේ ඉන්නේ අපි තමයි. සමහරට දැන් අපිට හරි කාලයකට බලය අපි ඉඳී. නමුත් මේක දැන් එහෙම මේක අපි අර එක අතකින් එක හරිය කියන්නේ මේක අපි අපිටමත් දාගන්න දෙයක් තමයි. මේක අපිද කවුද අනුර දිසානායකද කියන එක නෙමෙයි මේ රටේ හැදිය යුත්තේ ක්‍රමයක්. ඒක මම හිටියත් ඔබ හිටියත් අපිට පස්සේ පරම්පරාව අපි දන්නේ කවුද එන්නේ කියලා. ඒතකොට කවුරු හිටියත් මේ ට්‍රැක් එකෙන් එළියට පනින්න බැරි. මේ රටේ හරි ක්‍රමවේදයකට යන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් ඒ ක්‍රමයේ හදන එක නෙමෙයි කරන්නේ මං හිතන්නේ ඒක පාරවල්ලා කියලා කරේ. මෙහෙමයි. ඒ කියන්නේ මේකේ අර දේපල තියෙන ගැන ප්‍රශ්න කරනවානේ. මං හිතන්නේ තාත්තගෙන් පුතාට දේපල ගියාට කමක් නැහැනේ. ඒක සාමාන්‍ය ක්‍රමවේදනේ අනාදිමත් කාලෙක ඉඳන්. වැදගත් දේ තාත්තගෙන් පුතාට රටේ පාලනය යන එක අපි නවත්තලා තියෙනවා. ඒකෝට ඒක නවත්තලා දැන් මේ තැනට සාකච්ඡා ඇවිල්ලා තියෙනවා. එතකොට මේයි තව දෙයක් තමයි දැන් ඔය වැඩි කතා වෙන්නේ නැත්නම් එහෙම කතා වෙන එක හොඳයි. දැන් ඔය වාමාංශිකයා නැත්නම් විමුක්ති දේශපාලනය කරන කෙනා ගැන
සමාජයේ සමහර ආකල්ප දෘෂ්ටිවාද හැදිච්ච විදි තියෙනවා. සමහර දේවල් නිකන් ආගමික අර්ථයෙන් වගේ තිබුණා. දැන් උදාහරණ ගත්තොත් අර සිදුහත් වගේ කෙනෙක් විදියට තමයි වාමාංශිකය ගැන ලංකාවේ ඇතුළේ ඒක වෙන්නත් පුළුවන්. සිංහල බෞද්ධයෙක් ඇතුළේ නිකන් සියලු යශෝදරයි මාලිගයි ඔක්කොම රාහුලයි සියල්ල අතහැරලා තමයි එයා එන්නේ. ඒකට ඒ විමුක්ති එක්තරා කාරයකට ඒකටත් කියන්න පුළුවන්. විමුක්ති මාර්ගයේ අවතීර්ණ වීමක් කියලා. ඉතින් ඒ විදිහට තමයි ටික ලංකාවේ වාමාංශිකයත් දැක්කේ. මේක බලපෑවේ නැද්ද ඇත්තටම? දැන් ওই පොදු ජන සමාජයේ පැත්තෙන් ওই වගේ දේවල් හිතන්නේ. දැන් මම හිතන්නේ බලපෑවා. ඒ කියන්නේ මෙහෙමනේ ඒක බොරුමත් නෙමෙයිනේ. අපේ ව්‍යාපාරය ගත්තොත් අපේ ව්‍යාපාරය විසින් නිර්මාණය කරපු දේශපාලන සංස්කෘතියක් තියෙනවා. දැන් සමහරව අර මේ ප්‍රශ්නත් පටලලා හිනා වෙන හදන්නෙත් ඒකටනේ. ඒ කියන්නේ පුද්ගලිකත්වයේ යම් ආකාරයකට අතහැරලා සමාජීය අරමුණක් වෙනුවෙන් දේශපාලනය කරන මිනිහෙක් හදලා තියෙනවා මේ ව්‍යාපාරය. ඒතකොට ඒක ලෝක ඉතිහාස කරපු පළවෙනි කට්ටිය අපි නෙමෙයි. ඒ කියන්නේ අපි ගත්තොත් දැන් විශාල පිරිසක් දැනටත් ඉන්නවා. ඒ කියන්නේ දේශපාලනයේ ඒ කියන්නේ එහෙම එපැයි. දැන් අපි මේ හරි පක්ෂයක් හදලා අවුරුදු 60ක් ගිහිල්ලා අපි පරාද කරේ මොකක්ද? පරාද කරේ දේශපාලඥයා දේශපාලනයට ඇවිල්ලා රටේ දීපල සාරය උරා ගන්න දේශපාලන සංස්කෘතියක්නේ. එහෙම ඇවිල්ලා ඒවා දැන් තමන්ගේ පුතාටයි පුතාගේ පුතාටයි අන්දක නිදහසේ පත්ති ගසොත් පරම්පරා 3ක් 4ක් එක දෙකට පාර්ලිමේන්තුවේ මිනිස්සු ඉන්නවා. මේ පරම්පරාවේ අයිතිය තමයි පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඒකට පරම්පරාවට දීපල මේ පුරුල්ලා තියෙනවා කියන්නේ පරීක්ෂණයේ ඇසල්ට පේනවනේ. අලින් නැති. ඒවා එහෙම. එතකොට දේශපාලනේ අමාරුවෙන් මොටර් සයිකලෙන් ගිහලා තාත්තා පාර්ලිමේන්තුවේ යනවා. දැන් පුතා යන විදිය දන්නෙත් නැහැ. එතකොට එහෙම සමාජයක අපේ පක්ෂය නිර්මාණය කරා. තව අපේ පක්ෂය කියන එක මම ලංකාවට දාලා මම කියන්නේ නිර්මාණය කරා ස්වේච්ඡාවෙන් වැඩ කරන දේශපාලන ක්‍රියාදාරය. තමන්ගේ දේවල් අතහැරලා වැඩ කරන දේශපාලන ක්‍රියාදාරය. සමහරවිට තමන්ගේ වෘත්තීයභාවයන් අතහැරලා තමන්ගේ ඉස්සරහට යන තියෙන පාර අතහැරලා නැත්නම් වෛද්‍යවරයෙක් විදියට නැත්නම් ඉංජිනේරුවෙක් විදියට ව්‍යාපාරිකයෙක් විදියට තමන්ට අර සාමාන්‍ය සමාජීය අර්ථයෙන් සාර්ථක වෙන්න පුළුවන් පාර අතහැරලා නෑ. ඒ වෙනුවට මම මේක වැඩ කරනවා සමාජ අරමුණක් වෙනුවෙන් කියන මේ ක්‍රියාකාරයක් අපි හැදුවා. එතකොට ඒ ක්‍රියාකාරකය හැදුවට පස්සේ මේ ක්‍රියාකාරය නඩත්තු කරනවා. එතකොට ඒක ව්‍යාපාරිකේ එතකොට පොදු සංස්කෘතියක් හැදෙනවා. එතකොට ඒකට අදාළව. එතකොට මම කිව්වාගේ මේක තුලේ දේපලවත්කම් තියෙන සහෝදරවෝ ඉන්නවා. නැති අය ඉන්නවා. ඊට අමාරුවෙන් ජීවත් වෙන අය ඉන්නවා. හැබැයි හැමෝම පොදු අරමුණ කරගෙන අර්ධ කාලීන වැඩ කරන අය ඉන්නවා. රස්සා කරන අය ඉන්නවා. එතකොට පූර්ණ කාලීනව අතරලා වගේ වැඩ කරන මිනිස්සු ඉන්නවා. එතකොට මේ හැමෝටම අදාළව නඩත්තු වෙන්න. ඒ කියන්නේ ඒක මේ රටේ නීතිය නෙමෙයි. මේ ව්‍යාපාරය තුල කරන එකක් නඩත්තු වෙන්න සාමූහික ප්‍රවැත්මක් හැදෙන්න. නැති කෙනාට එක ෂෙයා කරගන්න. නේ? ඒ කියන්නේ එහෙම නෙමෙයි ඉස්සරහට යන්නේ. මේක අලුත් මැජික් එකක් නෙමෙයි. මේක අර කෙහෙල් කන වගේ උදාහරණ අරගෙන මේකට hina වෙන්නේ මේක දන්නේ නැති අය. ඇත්තටම ලිබරල් වාදය විතරක් ඔළුවේ තියෙන අය මේක දන්නේ නැහැ. නමුත් බිගුන් හිතන්නේ මේක ලංකාවනේ. මේක අපේ බෞද්ධ ශාසනයේ සංස්කෘතිය මොකක්ද? බුදුහාමුදුරුවෝ හදපු සංස්කෘතිය මොකක්ද? බුදුහාමුදුරුවෝ ගෙනාවා භාවනා කරන ධර්මයේ දේශනා කරමින් යන සමාජය ඒ හිතන විදියට යම් තැනකට ගන්න දේශකවරු සහිත ශාසනයක් හැදුවා. ඒතකොට ඒ ශාසනයේ ඉන්න පූර්ණ කාලීන වික්ෂුන් වහන්සේ කියලා. ඒතකොට උන්වහන්සේගේ කාර්යභාරය අදාළ ප්‍රදේශයට අදාළ ඒ අදාළ මඟ පෙන්වීම කරමින් බණ භාවනා කරමින් ඒ වත් පිළිවෙත් ඒක ඉස්සරහට අරගෙන යමින් ඉන්න එක පූර්ණ කාලීනව. එයාට ගිහලා රස්සාවක් කරන්න බෑ, හේන් කුඹුරු කරන්න බෑ. එතකොට මොකක්ද ඒක හැදලා තියෙන විදිය? ඒ අදාළ සමාජය විසින් ඒව නඩත්තු කරනවා. එතකොට රෝසා ලක්සම්බර්ග් වාමාංශික අදාළම අර ක්‍රිස්තියානි සංඝ කියලා මම හිතන අපි ඒ කාලේ කතා කරා යුනිවර්සිටි කාලේ කියන්නේ ඒ කියන්නේ වාමාංශික ව්‍යාපාරවල සංස්කෘතියට අර ක්‍රිස්තියානි ශාසනයේ තියෙන ඒ සංස්කෘතික සාධක බලපෑම කොහොමද කියලා සාකච්ඡාවක් ලොකු මේ අධ්‍යයනයක් කරලා තිබුණා සහ ඒ කෘතියක් තියෙනවා. එතකොට මේ ඔක්කොම බැලුවම තියෙන එක තියෙන්නේ මේක 아무තු මැජික් එකක් නෙමෙයි. මේ සමාජ සාමාන්‍ය මිනිස්සුත් එහෙමයි. තමන්ගේ පවුලේ නංගිට මල්ලිට උගන්වන්න තමන්ගේ ජීවිතේ ඊළඟ අධ්‍යාපනය කැප කරලා රැකියාවල් කරපු බර රැකියාවල් කරලා වියදම් කරපු අයියලා අක්කලා හිටියනේ අභිෂේකෙන් අපිටත් වඩා පොඩ්ඩක් උඩ පරම්පරාවේ. හැබැයි කොහොමද ඊට පස්සේ මල්ල නංගිලා මොකද කරන්නේ? ඒගොල්ලෝ තමයි ආයි රස්සා කරනකොට අරයාගේ ළමයි ටික බලාගන්නේ ළමයින්ට උගන්වන්නේ අවුරුද්දට ගිහලා බඩු ටික ගිහින් දාන්නේ සල්ලි ටික දාන්නේ account එකට. ඒක මොකක් හරි නීතිමය බැඳීමක් නෙමෙයි. මේ සමාජේ තියෙනවා මේ සමාජේ values කියලා જાතියක් තියෙනවා. ඒකේ තියෙනවා අනිකා නඩත්තු කිරීම. සාමූහික පැවැත්ම. එතකොට ඒක මැජික් එකක් නෙමෙයි. මේක මැජික් එකක්. අර ලිබරල් මතයෙන් විතරක් ඔළුව කුරුවල් කරගත්තු. සමාජීය වටිනාකමක් තේරෙන්නේ නැති. එහෙම දේශපාලන ව්‍යාපාර වලට එහෙම මිනිස්සුන්ට මේක නිකන් විකාරයක් වගේ තේරෙනවා. සමහරවිට අතරම තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ අර ඒක විහිළු කරන්නේ ඇයි වාට කෙහෙල් කනක් දෙන්න කියලා අහන්නේ. ඒ කියන්නේ ඒක එච්චර උන් ලඝු කරන මේ ප්‍රශ්නේ. එහෙම නෙමෙයි. හැබැයි අපි ආඩම්බරෙන් කියලා බිගුණු. එහෙම ව්‍යාපාරයක් හදුවේ නැත්නම් ඔබ හිතන්නේ අපිට මේක කරන්න පුළුවන්. අපිට බලය ගන්න පුළුවන්. බලය අරගෙන දැන් අවුරුද්දක් වෙනවනේ.
අපි කිව්ව විදියට කැබිනට් මණ්ඩලය 21කට සීමා කරලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 159ක් ඉන්නවා. 4000කට අසර ප්‍රයිස්ලා මන්ත්‍රීවරු පිරිසක් ඉන්නවා. අද වෙනකන් අපිට දූෂණ චෝදනාවක් එල්ල වෙලා නැහැ. ඉස්සරහට එල්ල වෙන්න පුළුවන්. අපි ක්‍රමවේද හදලා තියෙනවා කියන්නේ මේ. ඒ කියන්නේ කාටවත් මේකෙන් පිටපයින්න බැරි වෙන. නමුත් ඇමතිවරු සම්බන්ධයෙන්, മന്ത്രിවරු සම්බන්ධයෙන්, ඔවුන්ගේ රාජ්‍ය මුදල් පරිහරණය සම්බන්ධයෙන්, රාජ්‍ය මුදල් පරිහරණය සම්බන්ධයෙන්, ජනතා දේපල අවභාවිතාව සම්බන්ධයෙන් එහෙම නැහැනේ. එහෙම නැති ව්‍යාපාරයක් හැදෙන්නේ ඒවා භාවිතයේදී බොහොම ඒ කියන්නේ බොහොම ඒ වගේ විචක්ෂණශීලී වෙන ඒවට අදාළ බරපතල හික්මීමක් තියෙන ඒවයි වටිනාකම දන්න. එතකොට එහෙම සංස්කෘතියක් මේ ව්‍යාපාරය හදලා තිබිච්ච නිසා. ඒතර අපි හැමෝම මේ ව්‍යාපාරය ඇතුලේ ඒ සංස්කෘතිය නිර්මාණය වෙච්ච මිනිස්සු. ඒ නිසා අර මොකක් හරි කොහෙටද ගියාම යන කෙනා සල්ලි දෙන හරි එහෙම බලා ගන්න සංස්කෘතිය මේ සමාජයේ අගය කිරීමකට ලක් වෙනවා. ඒතකොට ඒක විහිළුවක් කරන්න කවුරු හරි හදනවා නම් ඒක විහිළුවක් කරන්න පුළුවන් තාත්තකින් පුතාට මේ කියන එක විතරයි. එහෙම නැත්තම් කොහොමද මේගොල්ලෝ මේ ව්‍යාපාරෙ මෙතෙන්ට ගේන්නේ? එහෙම නැත්තම් කොහොමද කාන්තා මන්ත්‍රීවරයන් වැඩිම පාර්ලිමේන්තුව හදන්නේ? එහෙම නැත්තම් කොහොමද මේකට දුන්න වෘත්තිකයන් ටික අපි පාර්ලිමේන්තුවට මේ පාර ගේන්නේ? ඒ කියන්නේ ඇයි වුන් රස්සාත ඇරලා ඉන්නේ? ඇයි ඒ කාන්තාව පෞල් බර ළමයි ඉදි පාර්ලිමේන්තුවට එන්න සාමාන්‍ය පුළුවන්? ඔබ දන්න පරි නිකන් කොළඹ නෙමෙයි ටිකක් පරිවාර දිස්ත්‍රික්ක එක පවා පාර්ලිමේන්තු ඡන්දයක් කරන්න කෝටි කීයක් ඕනද? දැන් මං එහෙම වියදම් කරන්න තු മന്ത്രിවරයෙක් වෙලා ඉන්නවා. ඒතර පක්ෂයෙන් මාව එතනට ගේනවා. එතනට ගේන්නේ ව්‍යාපාරයක් විදියට යාර මුදල් රැස් කිරීම, වියදම් කිරීම. එතකොට අපි ওই බරෙන් ගැලවීම, අනේකා නඩත්තු කිරීම, තියෙන කියලා නැති කියලාට දෙන එක. එතකොට වෘත්තිකයෙක් රස්සාවෙන් අතරලා ණය තියෙන ඔක්කොම තියෙන වෘත්තිකයෙක්. එයා හරි ඔයා පාර්ලිමේන්තුවේ ඉන්න ඕන, ඔයා මේ නියෝජ්‍යපතිකම කරන්න ඕන, ඔයා තමයි මේකට ගැලපෙන මිනිස්සයා කියලා අපි ව්‍යාපාර හිතනවා නම් එයාව ගන්න ක්‍රමවේදයක් තියෙන්න බෑ. දැන් කලින් ක්‍රම එයාට කෝටි 4කුත් තියෙන්න බෑ. එතකොට එහෙම නැතුව මේ අවුරුද්ද ඇතුළත මේ සාර්ථකත්වය ගන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ සංස්කෘතිය හින්දා. ඒ කියන්නේ මේ සංස්කෘතිය ඒ කියන්නේ වෙනම කතා කළ යුත්තේ මේක දැන් අර මේගොල්ලෝ මේකට එක එක කැලි දාන හදනවා. ඒගොල්ලෝ ඒක තමයි ඒකට ඇටැක් කරන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ දන්නා මේකේ පැවැත්ම මේකේ සාරය එහෙම නැත්තම් අපිත් නැවත බලය ගනිපු දක්ෂ මිනිස්සු ටිකක් වෙන්න පුළුවන්. හැබැයි ඒ දක්ෂ මිනිස්සු ටික තව අවුරුදු කිහිපකින් කරප්ට් වෙන්න පුළුවන්. නමුත් මේ සංස්කෘතිය හරහා ඉක්මවු මිනිහෙක් කියන හින්දා මේ සංස්කෘතිය හරහා පවතින මිනිසෙක් හින්දා මම හිතන්නේ මේ ව්‍යාපාරයේ අර චිරකාලීන පැවැත්ම තහවුරු කරලා තියෙන මේ දේශපාලන සංස්කෘතිය. ඒ නිසා තමයි ඒකට ඇටැක් කරන්නේ.